කරලා වගේ තමන්නේ කනා කියන්නේ ගරුමාන්විත ලේකම් කෙනෙක්. දැන් එතුමාගේ නඩුව වෙලාවේ දීපති එක වෙනුවෙන් යෝග්‍ය සොලිසිටර් ජනරල්ලා ඉලක්කන දූෂිතේ වංචාකාරයෙක් හේතුව සොලිසිටර් ජනරල් ඇවිල්ලා විභාග වෙන නඩුවකදී මේකට දූෂිතය කියලා චෝදනා කරන්නේ නැහැ කියන්නේ රජයේ නීතිය. ඊළඟට කියනවා තව නාමකින් මේ නඩුව පවරනවා ශ්‍රී පුද්ගලික විනිශ්චයකාර මණ්ඩලයක් යට දෙයා කොහොමද කියන්නේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ එකක් මෙයා අත දාගෙන මේ ආණ්ඩුව අල්ලගෙන සීනි කර්මාන්ත ඉවරයි දුමුරු සීනි කඩයක් දැම්මා ඒ දුමුරු සීනි කඩේ වැරුවා Be on standby. Battle Royale. That is time. Heads up! Enemy dropping close! Your teammate is under fire. Beware of nearby enemies. කුලී නිවසියා පමණක් නොව නිවසිනියක් ආරක්ෂා කිරීම සඳහා බව සැබෑ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අදදී කැබිනට් තීරණ ගෙන දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කතානායකවරයා මේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධව Footsteps nearby. Stay alert. කතානායකවරයාගේ වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අලසෝ දූෂණ කොමිසම ඒක අලසෝ විභාගයට ලක් කරයි ඒ පක්ෂනායකතුමා A blue wall can protect you. Enemy down here! යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ එතන ඉවත් කරන පිළිදයක් අරගෙන තියනවාද මේ සම්බන්ධයෙන් අර විශ්‍රාමික මේජර් චාගි ගාන්ධි මහත්මයා මන්දක Facebook සටහනක් කියලා තියෙනවා. යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානය ඉවත් කිරීම සූදානම් තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුළුවන් සම්පූර්ණයෙන් අසත්‍යයි. ඒ අනුව මෙවැනි අසත්‍ය කරන අයට එරෙහිව දැඩිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දීලා තිබෙනවා. රටේ එක්තරා වගකීම් අමාත්‍යාංශයේ පොතකින් වැටිලා දැන් මාස ගණනක් තිස්සේ අධිකරණයේ මගහරින වගේ මිතාම විහිළු සහගත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන අවස්ථාවක් You're a little far from your teammates. Try to stick together and cover for each other. අරගෙනව තමයි නාම රාජපක්ෂ ඇවිල්ලා තිබුණේ. දිගටම අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට ඔය කට්ටියම අරගෙන එන්න පුළුවන් නම් හොඳයි. අදන CID එකත් දින කීපයක් Hit him with sensitive shockwave! කට්ටිය කියන එක පස්සට එහෙම ලැක්සි කරගන්න. ඒවම කියනවා ඒගොල්ලෝ උත්සාහ කරනවා නියමින් හෝ අනියමින් බලපෑමක් කරන්නට මේ චෝදනා ලැබෙන අයට නීති ක්‍රියාත්මක කිරීම අපි ඊයේ දවසේ සිට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ ස්ථානමාරු ක්‍රියාව සිදු කරන්නේ දැනට පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව ඉදිරියටීමට ලක් නොකර අවශ්‍ය ප්‍රමාණයට ඒ මාර්ගය සිදු කරනවා. අධිර කීපෙක සිදු කරනවා. සමහරට උමනාවක් තිබෙනවා එක සැරේ ස්ථානමාරු එක සැරේ සිදු කරලා සෞඛ්‍ය පද්ධතිය බිඳවටලා ඒ ආණ්ඩුව අපහසුතාවයකට පත් කරන්නේ. අපි ඒක සූදානම් නැහැ. එක වෛද්‍යවරයෙක් වෙනකොට වෛද්‍යවරයෙක් එවල තමයි ස්ථානමාරු සිදු කරන අටක් ඔය පුරප්පාඩුව සිදු කරන්නේ. දැන් අය ප්‍රශ්නේ ඉඳලා ඒකේ තියෙන මේ අපිපොත් ටික ඔක්කොම පැත්තකට අරගෙන ඒක වැඩි නවත්තගත්තා. දැන් අය පන්තියේ ළමයින්ට අපිපොත් නැහැ නේද? ඊළාට එකේ පන්තියේ ඉංග්‍රීසි අපිපොත් ප්‍රශ්නයක් තියෙන grandmother Footsteps nearby. Stay alert. First strike. ඒ මුද්‍රණ දෝෂය පිළිබඳව ගුරුවරයා දන්නවා නම් ඒක සංවේදනය කරන්න පුළුවන්. ඒ වැරද්ද හදාගෙන මේ පොත් කියන්න. ඒ වෙලේ මුද්‍රණ දෝෂය ඊළඟ මුද්‍රණය කරනකොට ඉවත් කරගන්න පුළුවන්. මුද්‍රණයේ ක්‍රියාවලියක් ඇතුලේ මේ වගේ වැරදි වෙන්න පුළුවන්. දොරස් පාරක් බලලා, තව තුන් පාරක් බලලා, ආයෙ තව දෙපාරකුත් බලලා. එහෙම ප්‍රින්ට් වෙන පොතක මේ වගේ මුද්‍රණ දෝෂ තියෙනවා නම් එතන මුද්‍රණයේ අතපසුමක් නැද්ද? වගකීමක් මේ බැහැරවීමක් නැද්ද? ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේ විෂයමාලා ප්‍රශාසක සංවර්ධන කටයුතුවලදී අපිට තියෙන ආයතනය. Armor is broken. Need repair. අඩුපාඩුකම් තියෙනවා. ඒක හදාගෙන යන්න.
එහෙම තමයි යන්නේ. කුලී නිවසෙන් Hit 'em with sense of shockwave. කුලී නිවසියක් කියන දෙපාර්ශ්වම ආරක්ෂා කර ගැනීම අරමුණු කරගෙන සකස් කරලා බලපළා. අපි හිතමු අවුරුදු 2ක ගිවිසුමකට යක් කුලියට ගන්නට කෙනෙක් සම්බන්ධ වුණා කියලා. අන්නේ You're a little far from your teammates. Try to stick together and cover for each other. ගිවිසුමට පිටින් කවර කටයුතු කරන්න යනවා නම් අන්නේ අසාධාරණ ලක් වෙන අයට මේ පනත වගේ උපකාරයක් සැලසෙනවා. ගිවිසුම් ගත වුණා නම් ඒ ගිවිසුම් ගත වෙලා තිබෙන කාලය තුලදී නීති විරෝධී ලෙස කටයුතු කරන්න කාටවත් අයිතියක් ලැබෙන්නේ නැහැ. නිවසේමීනත් කෙලෙසම. උදාහරණයක් ගත්තොත් කවුරුන් දැක්කද පාර්ලිමේන්තුව යනකොට කුලී ගෙවෙන්නේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඒ කුලී ගෙවෙන්නේ නැත්නම් යවන්න වෙනවා. ඒ කියන්නේ මේකෙට උපතෙන් රැකවරණයක් හම්බෙන්නේ නැහැ. ගිවිසුම් ගත වෙලා මාසිකව කුලියක් ගෙවිය යුතුයි කියලා ගිවිසුම් ගත වෙලා කුලිය ගෙවන්න නැත්නම් ඒක නීති අනුකූල කියලා මාර්ග ගන්න පුළුවන්. ඒක පිටින් බෑ. මේ කියන්නේ කුලියක් ගෙවමින් ඉන්නවා. අවුරුද්දකට අපි අවුරුද්දකට ගිවිසුම් ගත වෙලා තිබුණා. මාස දෙකකට පෙර ආතෝ කලින් දැනුම දැනත් පුළුවන්කම තියෙනවා. එහෙමත් විදියදී කවුරු හරි අසාධාරණයක් කරනවා නම් ඒකට තමයි මේ පාර්ශ්වයට පදේ ආරක්ෂාවක් සැලසෙන්නේ. දෙදහස් දින සැබරුවේ අභිමානවත් බව හීන කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයකදී. ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් වෙත පත්වී ප්‍රධානී කිරීමේ උත්සවයක් අද එම පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඒ එම පක්ෂේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන ආණ්ඩුව මේ නිදහස් දිනේ සමරන්නේ වෙනද නිදහස් දිනේ A glue wall can protect you. Hit 'em with sense of shockwave. අභිමානයක් නැති වැඩ. ණයට හරි ගත්තු අවියාවද වලින් තමයි අපේ රණවිරුවෝ රාජ්‍ය බෙදා වෙන් කිරීමේ තරගයෙන් මේ මව්කොළව නිදහස් කරගන්නේ. අනිවාර්යයෙන්ම පව අපිට අහිමි වෙනකොට ඒ මල්ටිබැරල් රොකට් ලොන්චර් ගෙනාවේ ණයට තමයි. ඒ ටික ගෙනල්ලා තමයි ආයේ මේ සතුරු ආක්‍රමණය අනිත් පැත්තට පරාජයටපත් කරන්නේ. ණයට ගත්තු ආයුධ වලින් දිනුව හින්දා අපි දැන් එහෙනම් ආයේ ඉබිට කරගෙන You're a little far from your teammates. Try to stick together and cover for each other. හිපාටු ආණ්ඩුවකට පුළුවන්ද ජාතික නිදහස් දිනේ සමරන්න? නිදහස් දිනේට අභිමානයක් දෙන්න. ඒ ජාතික ආරක්ෂාව පැත්තෙන් විතරක් නෙවෙයි දරුවන් සම්පූර්ණයෙන් අගාධයට ඇදගෙන යන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් Low on health. Heal yourself up. නළුරු කෝවිල ඒකටලා වෙලේට නළුරු කෝවිල උදාකල දරුවන් උදාකල මොළේ අම්මට තාත්තට ඒක අහනවා. මම හිතන්නේ ඒක ඉතින් ඉදල දුගන්නන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් අර කීසියා අම්මා තාත්තා දුවා ඔවත් ගෙදර දුගන්නන්න. ගෙදර වැඩි වෙතිනවා. මොකද පොතක් ලංකාවේ ඉතිහාසයේ නෙමෙයි ලෝක ඉතිහාසයේ පළවෙනි පතාවට දරුවන්ට උගන්වන 6 වසර මොඩියුල් එකකට අසභ්‍ය වෙබ් අඩවියක ලින්ක් එකක් සම්බන්ධ කරනවා. අධ්‍යාපනවලදී නියම් කරන ඒ තන පුතේ තවදුරටත් තවදුරටත් Hit 'em with sense of shockwave. තවදුරටත් ඉන්න දීලා බලන් ඉන්න එක ගැන රටමනක් දෙවෙන්නත් ඕන. දැන් සියසෝද සිග්නල් ග්‍රෑම් 160යි. කාලේ වාසිය වලට තියෙන ලැබෙනවා. ඔයත් try කරන්න ගන්න පිට ආප පිට. දැන් මම ගන්නේ සත්‍ය විශ්ලේෂණය විතරමයි. Gold and leather collection. Tukar pancetya hitviya megamo nanuwar. අම්මේ මේ අම්මිද නේදුන් ඔය අත්තම්මා. එයා ඉස්සර හොඳ නටු ගුරුවරියා. ඇයි අම්මියා දැන් නටන්න නැත්තේ? දැන් අත්තම්ම වයසයි නේද? එයාට දනි සමාන තියෙනවා. මටත් ඇසයි අත්තම්මගෙන් නටුම් ඉගෙන ගන්න. ඔන්න මට දැන් දුක් වෙන්න දෙයක් නැහැ. රාජපුර හන්දි දෙල නාර ගැටකසීම ආතරයින් සතු සියලුම හන්දි වේදනා සඳහා නියත විසඳුම. රාජපුර හන්දි දෙල. You're a little far from your teammates. Try to stick together and cover for each other. සල්වා ගම් A glue wall can protect you. මට නම් ඒ වෙලාවට
අනතුරුව ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරන අතර ඒ වීඩියෝ සැකකරු රුපියල් ලක්ෂයක ශාන්‍ය අධ්‍යාත්මක බුදා හරිලෙස We gotta look for more ammo. ජනප්‍රිය රංගනශිල්පී හේමා රණසිංහ විසින් තමන්ට පහන් දුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු අයවත්ත පොලිසියට පැමිණීමක් කර තිබුණා. ඊට අදාළව Your teammate is under fire. Beware of nearby enemies. හේමා රණසිංහට අවස්ථා කිහිපයකදීම පොලිසිය දැනුම් දී තිබුණා. ඔහු අනේ රසික බවයි පොලිසිය පැවසුවේ. එසේ වෙතත් ඔහු දුක්ඛිත මාර්ගයෙන් පොලිසියට බහර වී තිබුණා. ඔහු ස්ථානයේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්න ලැබුවා. අනතුරුව ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහි නියෝග කෙරුණේ සහකරු රුපියල් ලක්ෂයක ශරීරයක් මත මුදා හරින ලෙසයි. Hit him with sense of shockwave.